එතකොට සාතන් මෙලස් රත්තරන් වලින් පාලමක් හදලා ඒකට මැණික් ගල් ඔබ්බෝලා බුදු පීලිය හිටෝලා කොකෙක් තියලා මේ ස්ට්‍රෝබෙරි වැලකුත් ඒ රත්තරන් පාලමට යවලා දැන් මං කතාවක් මේ නිකන් මගේ කටට ආපු පළියට කතාවක් හදලා නැහනේ. එතකොට ඔයාලට බලපුවාම තේරෙනවානේ ආදන් අවුරුදු 135ක් වෙනකන් මේ ඇඟිල්ල පාවිච්චි කරාද කියලා. එතකොට ආදන්ට ඇඟිලි විතර තිබුණේ අවුරුදු 135ක් වෙනකන්. ඊට පස්සේ 135ක් වෙනකන් මෙයා ඇඟිල්ල පාවිච්චි කරලා ඇඟිල්ලෙන් දත් මැදලා ආදන් ඇඟිල්ලෙන් දත් මැදලා ඊට පස්සේ මේ යහපත හා නපුර දැන ගැනීමේ ගහේ සාතන් බ්ලා බ්ලා ගාද්දි මේ ආදම්ට කායින් සහ ආබෙල් හම්බෙනවා. එතකොට කායින් සාතන්ගේ ආබෙල් ආදන්ගේ. දැන් එහෙමනේ එන්න ඕනේ කතාව. එතකොට මම ඔය පොඩ්ඩක් විස්තර කරා මීට වඩා විස්තර කරන්න තියෙනවා මට මේ විදිහට නෙමෙයි මම ෆොටෝ ෂූට් එක දෙන්න ඉන්නේ. මම හොඳ ටයි එකක් ඇඳලා මේ චිත්‍රය ලොකුවට ඇඳලා ඒක විග්‍රහ කරන වීඩියෝ එකක් ලස්සනට දාන්න මං කැමතියි. හරිද? දැන් ඔයාලා පිට්ටු ගලපු මේ පිට්ටු කිල්ලලා වගේනේ කට්ටිය. එතකොට මට මේකට නඩුවක් ෆයිල් කරන්න පුළුවන්. සියලු ලිපිගොනු සමග මේ දෝෂ අභියෝගයක් හරි දැන් ඒකට විස්තර කරන්න මට පුළුවන්. හැබැයි මට බලේ නැහැ. මම බලේ නැතුව ඕකට අත ගහන්න ගියොත් මොකද වෙන්නේ කියලා තේරෙනවනේ. එතකොට සිස්ටමැටික්ලා වෝටර් බැප්ටිස්ලා එක්ක මට හැප්පෙන්න වෙනවනේ. එතකොට වතුර බෞතිස්මේ මේ අපිට සබන් වලින් උත් පුරුවන් බැරි නම් රින්සෝ දාලා හරි පුළුවන්. එතකොට මෙයාලද මේ සෙක්ස් වීඩියෝ රූගත කරේ වෝටර් බැප්ටිස්ලා සිස්ටමැටික්ලාද සෙක්ස් වීඩියෝ රූගත කරේ. දැන් ඉන්ටර්නෙට් වල තියෙන්නේ. හරිද? එතකොට ඔයාලට කතාව පැහැදිලිව තේරෙන්න එපයි. මේ සිස්ටමැටික්ලා බයිබලයේ පරිවර්තනයේදී බයිබලයේ උප්පත්ති වල පවා විකෘති කරලානේ. දැන් උප්පත්ති කියවද්දි තේරෙනවානේ මෙතන ජේසු බොරුවක් කියලා. පැහැදිලිව තේරෙනවානේ. හරිද? දැන් ඒකේ මේ කතාව මම දැන් දැනට කෙටි කරනවා. කෙටි කරලා මේක මම මෙතනින් නවත්තනවා. මේක මේ බලන අයට හරයක් තියෙන්න ඕන හින්දා තමයි මම දැන් මේක මෙහෙම වීඩියෝ කරේ.